මට පුදුම හිතුණා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කටයුතු කිරීම ගැන. ওই සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන ඒ කාලේ ප්‍රසිද්ධියක් තිබ්බා. උන්වහන්සේ කේන්ති ගන්නේ නැත. කේන්ති යන්නේම නැත. මේ පැහැදිච්ච මිනිස්සු ඔය කඩපිල් ගාන ඉතින් ඕක කතා වෙනවනේ අපේ සරියුත් මුනිදු නම් හරි පුදුමයි. කේන්ති යන්නෙම නෑනේ. කොහොම එහෙම හිත හදාගෙන ඉන්නවද මන්දා? කට්ටි කතා වෙනවා. ගුණවන්තයෙකුගේ ගුණ කතාවක උනත් ඇදයක්ම දකින මිනිස්සු අදත් නැද්ද? ඒ වගේම මිනිස්සෙක් හිටියා එතන. ඒ මිනිස්සයා කිව්වා අනේ අනේ උඹලා ඔය උඹලාට පෙන්නම මූණ විතරනේ දකින්නේ. තරහ යන්න වෙලාවක් එන්න ඕන. එතකොටනේ පත්තු වෙලා එන්නේ. මම බලා ගන්නකෝ උඹලාගේ ඔය සරියුත් මුනිදු කේන්ති ගන්නවද නැද්ද කියලා. ඔය කේන්ති ගන්න නැත පත්තු වෙන්නේ නැත කියන කෙනාව මම පත්තු කරලා පෙන්නන්න. ඔහොම කිව්වා. මේ මිනිසයා සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක පිණ්ඩපාතේ වඩිද්දි පස්සෙන් ගියා. වෙන මිනිසුන්ට අවධානයක් යොමු නොවෙන පාළු පාරකින් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනවා. මිනිසයා වටපිට බැලුවා කවුරුත් පේන්නේ නැහැ. මෙතන හොඳයි. මේ මිනිසයා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිටට දෙවන්ත පාරක් ගැහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පියවර දෙක තුනක් ඉස්සරහට විසි වුණා. නොවැටි ශරීරය සමබර කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩිය විදිහටම ආපහු වැඩම කරන්න පටන් ගත්තානේ. පුදුම දමනයක්. ආපහු හැරිලා බැලුවේ නෑ. තමන්ට පාරක් ගැහුවා කියලා තේරෙද්දි හැරිලා බැලුවේ නෑ කවුද ගැහුවේ කියලා. අපේ බෙලිවලට එහෙම දමනයක් තියද? අපේ බෙල්ලට අපේ බෙල්ලේ නම් අපි හැරිලා බලනවා නෙමෙයි බැල වෙනවා. අපේ බෙල්ල නිකම්ම පාර වදිනකොටම හැරිලා ඉවරයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ බැලුවේවත් නේ දැන් වඩිනවා. මේ බමුණ බලාගෙන හිටියා. අනිවාර්යෙන් ටික දුරක් ගිහිල්ලා හරි හැරිලා බලයි. නෑ. මේ බමුණගේ සර්වාංගයට දාඩියක් දැම්මා. උන්වහන්සේ මහ පුදුම කෙනෙක්. දුවගෙන ගියා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඇහැල මලේ පාට කකුල් දෙක අල්ලලා වැන්දා. වැඳලා කිව්වා ස්වාමීනි සමාවෙන්න මට සමාවෙන්න. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට අහන්න ප්‍රශ්නයක් ඉතුරු වෙලා තිබ්බා. ඒ ප්‍රශ්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතුරු කරගත්තා. මොකද්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවනේ මොකටද සමාව දෙන්නේ? එයි. ඒ ප්‍රශ්නේ අහන්න ඉතුරු කරන් හිටියා. ඒ ප්‍රශ්නේ අහන්න වෙන්නේ නෑනේ. හැරිලා බැලුවනම්. ඇයි සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්නේ කවුද ගැහුවේ? ඇයි මට ගැහුවේ? මොකද්ද මං කරපු වරද? ඒ අරුබුද ටික උන්වහන්සේ ගත්තේ නෑනේ. උන්වහන්සේගේ පිටට පාරක් වැදුණා. උන්වහන්සේ මේ වැටෙන්න ගියා ආයේ බැලන්ස් කරගත්තා. අනේ වැඩම කළා. අර මිනිහයාටම කියන්න උනා. ස්වාමීනි මීට මොහොතකට කලින් ඔබ වහන්සේගේ පිටහරාට පාරක් ගැව්වේ. ඒ මං. අනේ ස්වාමීනි මට සමාව දෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉරියව්වක්වත් වෙනස් නොකර කිව්වා. ඒක ඉවරයි දැන්. හරි. සමාව දෙනවා කිව්වා. ලේසි දරුවනේ මේ ජීවිතේ. අපිට ඕන් ওই ගානට අපේ ජීවිතේ ගන්න පුළුවන් නම් අපිට හරි ලේසි. අපි නැත්තම් ගොඩාක් අපිත් එක්ක වචනයක් එහෙ මෙහෙ වෙච්චි අයට පවා අපි නිකන් දැඩි දඬුවමක් දෙනවා. නෑ අතාරින්නේ බෑ සමාව දෙන්නේ. අපි මොකකට තියාගන්නවද මන්දා? අපි දැඩිව තියාගන්නවා නෑ සමාව දෙන්නේ මම. ඊට පස්සේ අර හොඳට හිතවත්ව හිටපු කෙනාව පවා අපිට දකිද්දි අපේ මූණ අපිට මාරු කරන්න වෙනවා. මේ සමාජයේ ඔයාලට විඩින් විඩේ මූණ මාරු කර කර ඉන්නවට වඩා ලේසි නැද්ද? එකම ප්‍රිය මූණකින් ඉන්න පුළුවන් නම් අපි මූණ මාරු කරන්න එපා. සමහරුන්ට යන්තම් සිනහසේ, සමහරුන්ට
දත් විදහා සිනහසේ. සමහරුන්ට වාව් අනුකරණයෙන් සිනහසේ. සමහරුන්ට ඇස් වපරිට හරවා ඇහි බැම රැලි ගන්නවා රවයි. සමහරුන්ට බුම්බයි. සමහරුන්ට ස්කින් ටෝන් එක අඩු කරයි. කොච්චර තියෙනවද මේ මූණ වලනේ? සමහරු දැක්කම මූණ බබලනවා. සමහරු දිහා බලපුවම අපි මූණ වල අපි අඳුරු කරනවා. කෙලෙස් සහිතව යනකම් ඉතින් මේක තියෙයි අපිට. නමුත් අපිට පුළුවන් ඩිංගිත්ත හරි අපේ ජීවිත අර මූණවල් එක එක විදිහට වෙනස් කරගන්න නැති මට්ටමකට ගේන්නනේ. එකට ඉන්න මිනිස්සුත් එක්ක. සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබිච්ච ලස්සන හිත නිසා අර බමුණට යහපත සැලසුණා. ඒ බමුණ කියනවා, ස්වාමීනි එහෙම බෑ. එහෙම බෑ. ඔබ වහන්සේ මට සමාව දෙනවා නම් අද ඔබ වහන්සේ අපේ ගෙදර දානෙට වඩින්න ඕන. පුදුමයි සැරියුත් මුනිදුනන්. අපිට එහෙම නම් අපි අඩු ගන්න ඒ වෙලාවේ හරි කියනවා, දැන් ගහලා මදිවට දන් දෙන්නත් එනවද? සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔහුට කිව්වා, හරි. පාත්‍රය දුන්න අතට ඔහු සාරිපුත්ත මහරහතන් වහන්සේව ගෙදෙට්ට වඩම්මගෙන ගිහිල්ලා ප්‍රණීතයට දානේ හදනවා. දන් හදා ඉද්දී ගෙදර වටේ ගෝසා වැහුණා. යන්තම් ජනෙල් පරුවක් කැරලා බලනකොට මිනිස්සු කැති මුගුරු පොරවල් අරගෙන වට කරලා ගෙදර සර්වාංගි ගැහෙන්න ගත්තා. අඬාගෙන ඇවිත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟ වැඳ වැටුණා, ස්වාමීනි අද මං ඉවරයි. අද ගමේ උන් ටික මාව මරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දොරෙන් එළියට වැඩියා. අර මිනිස්සු ආයුධ ටික පස්සට කරලා හංගගත්තා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා, ඇයි මේ පින්වතුන්ලා? නෑ ස්වාමීනි, ඔබ වහන්සේ දානේ වළඳලා වැඩම කරන්නකෝ. අපි බලාගන්නම් ඊට පස්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවා, ඇයි මේ පින්වතුන්ලා? ස්වාමීනි, ඔය බමුණා ඔබ වහන්සේට අහිංසක ඔබ වහන්සේට අත ඉස්සුවා. ස්වාමීනි, මෙහෙම උන්ට යහතින් වසන්ට දෙන්න බෑ. ඔබ වහන්සේ වඩින්න, අපි ඊට පස්සේ බලාගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවා, දැන් මේ පින්වතුන්ලා කියන්න මට, මේ බමුණා ගැහුවේ මටද නුඹලාටද? ස්වාමීනි, ඔබ වහන්සේටයි. ප්‍රශ්නේ තියෙන්නේ මගේ මොහුගේ අතරේද නුඹලා අතරේද? ස්වාමීනි, ප්‍රශ්නේ ඔය දෙදෙනා අතරේ තියෙන එකක්. බවන්නේ මං මොහුට සමාව දීලා ඉවරයි. ඒක තවදුරටත් ප්‍රශ්නයක් නෙමෙයි. කරුණා කරලා යන්න. නුඹලා යන්න. මොහුගේ හිතට බය ඇති නොකර නුඹලා යන්න. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තිබිච්චි සැලලිහිණි නන්ද පරදන කටහඬට ඒ මිනිසුන්ගේ හිත නිවුණා. අර ආයුධ ටික බිම තියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වැඳලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ කෑග ගහ කිය ගියාලු. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉවසීම බලන්න. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ දන් වළඳලා ඒ බමුණාට බණ කියනකොට ඔහු මේ බුද්ධ ශාසනයේ සෝතාපන්න ශ්‍රාවකෙක් වුණා. ඒ නිසා අපේ ජීවිත ලස්සන වෙන තරමට අපි හින්දා අනිත් අයටත් පිහිටක් තියෙනවා.